තියෙන්නේ සුපර්මාර්ට් ගෲප් එකක්. ඒ තියෙන ABC කියන ගෲප් එක මෙහි තියෙන ඩෙන්මාර්ක් වල තියෙන එක සුපර් මාකට් එකක්. මම ඒක දැන් ඇතුළට යන්න හදන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද ඒකේ ඇතුළ කියලා. මොනවද ගන්න තියෙන්නේ. මම බඩු වගේක් ගන්නත් එක්ක තමයි ආවේ. බලමු අපි ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා ඇතුලේ. ප්‍රොමෝෂන්ස් තියෙන ඒවා ඒගොල්ලෝ මෙලී දාලා තියෙනවා අපි වගේම. අපේ නැති මේ මල් තියෙනවා 20 crowns කියලා ගහලා තියෙන්නේ. 20 crowns කියන්නේ ලංකාවේ මුදලෙන් ගත්තොත් රුපියල් රුපියල් 400ක් විතර වගේ මුදලක් වෙනවා. 800ක් විතර වගේ මුදලක්. මට වැරදුනේ එකක් කෙනෙකුට යන්න තියෙනවා. මේකෙන් තමයි ඇතුළට යන්නේ. ඒකට යකින් පේන්නේ ඒගොල්ලන්ට මේක ප්‍රොමෝෂන්ස් ඒගොල්ලෝ දාලා තියෙනවා තියලා තියෙනවා. මෙතන බෑග් එකක් අරන් යන්න මතක ගන්න කලින් බෑග් එකක් එනත් තමයි එළවලු තියෙන්නේ. අපි ඉහිල්ලා බලමු. Apple kilo එකක් වගේ ප්‍රමාණයක්. නෑ Apple ගෙඩි 10ක් වගේ ප්‍රමාණයක් ලංකාවේ රුපියල් 1000ක් වගේ මුදලක් වෙනවා. සමහර මේවා ගණන් මේ කැරට් වගේ ගත්තොත් මෙතන කිලෝ දෙකක් රුපියල් 400ක් විතර ගත්තොත් සාපේක්ෂව අඩුයි වගේ. වෙනවලු මොකක් ගණන් අඩුයි සාපේක්ෂව කිලෝ ගත්තොත් මෙතන ලංකාවේ මුදල වගේ රුපියල් 300 400ක් විතර වගේ මුදලකට යන්නේ. පේනවා ඇති ගලුත් මේකේ ඇතුළට යනවා. තව සෙක්ෂන් එකට යනවා. ඒක පස්සේ මට ගන්න ඕන දෙක තුනක් තිබ්බා. ටිකක් ගන්න යන ගමන් පේනවා ඇති එක එක ප්‍රයිස් එක දාලා තියෙනවා. ප්‍රොන්ස් වලින් තමයි හැම එකම දාලා තියෙන්නේ. මෙතන පේනවා ඇති සාමාන්‍ය වොෂින් පවුඩර් එකක් 1000ක් වගේ ආසන ප්‍රමාණයක් වෙනවා. සමහර ඒවා ගණන් වැඩි, සමහර ඒවා ගණන් අඩුයි. ඒක ඩිපෙන්ඩ් වෙනවා. මේ තියෙන ඔයගොල්ලෝ තියෙන්නේ ඒක තියෙන මේක යුරෝපියන් කන්ට්‍රී බාහිර මුදලත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. එන්නේ තමයි ඔක්කොම ඉන්නේ. තව ඒකට ගියොත් බලන්න අපේ නැති මෙතන තියෙන්නේ බීම බෝටල් එකක් සාමාන්‍යයෙන් රුපියල් 400ක් විතර වෙන ලිටර් දෙකේ බෝටල් එක. සමන් එකක් තියෙනවා. මම ඒක ගන්නවා සාමාන්‍යයෙන්. ඒක අතොත් එහෙම සමන් එක වෙන්නේ 12ක් විතර වගේ වෙන්නේ. ඒ සමන් එක මම ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒක මම ඇඩ් කරගන්නවා කාට් එකට. ඊපස්සේ ගත්තොත් peanut cheese
චීස් එහෙම ගණන් අඩුයි. 9කට වගේ තියෙනවා මෙතන චීස් පැකට් එක. මම කියන්නේ රුපියල් ගත්තොත් එහෙම 250ක් විතර වගේ. සමහර ඒවා මේ අයිස්ක්‍රීම් තියෙනවා. අයිස්ක්‍රීම් ටිකක් ගාණ වැඩි. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අයිස්ක්‍රීම් එකක් රුපියල් 1000කට වැඩි මොකද වෙනවා. එතන තියෙනවා බිස්කට්ස් එහෙම. කොහොම එකම ප්‍රයිස් එකේ තමයි යන්නේ. හුඟක් වෙලාවට සමහර ඒවා ගණන් වැඩි, සමහර ඒවා ගණන් අඩුයි. ඒක ඩිපෙන්ඩ් වෙනවා එක අයිටම් එක මත. හරි. මේවා මම ටික මම සිලෙක්ට් කරගෙන ඉවරයි. මම දැන් එළියට යන්න හදන්නේ. ගිහලා බලමු.